හැමදාම චැසිය වැඩියෙන් ඇද බයික් වෙන නිසා අද පොඩ්ඩක් අඩුවෙන් ඇද CT100 බයික් එකක් තමයි අරගෙන ආවේ. මේ බයික් එකේ චැසිය ඇද ඇරලා අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම ආරාධනා කරනවා අපේ Facebook page එකත් එක්ක රැඳී ඉන්න කියලා. Look at this motorcycle. The swing arm at the back of this motorcycle is bent. Because of this problem, the motorcycle is not stable. Also, one side of the motorcycle's tire is wearing off. Because of this problem, the motorcycle's tire is wearing off. Alignment is getting ruined. At that moment, if the person riding the motorcycle brakes, they cannot stop the motorcycle as required. Because of this, the swing arm of this motorcycle definitely needs to be straight. Alright, let's see how we can straighten this out in the future. We can straighten it out without any damage. Therefore, after it's straightened, there is no damage to the chassis and there is also no imbalance. නවර්ධන ඉංජිනියර් යතුරු පැදි ඇදෑරීම, චැසි ඇදෑරීම, හෑන්ඩල් ඇදෑරීම, ස්විං ආම් ඇදෑරීම, ෆෝක් ඇදෑරීම, සීලුව යතුරු පැදි ඇදෑරීම, ගුණවර්ධන ඉංජිනියර් 077යි 90යි 51යි 548. නවර්ධන ඉංජිනියර් යතුරු පැදි ඇදෑරීම, චැසි ඇදෑරීම, හෑන්ඩල් ඇදෑරීම, ස්විං ආම් ඇදෑරීම, ෆෝක් ඇදෑරීම, සීලුව යතුරු පැදි ඇදෑරීම, ගුණවර්ධන ඉංජිනියර් 077යි 90යි 51යි 548.
තමයි අපේ නාට්‍යයේ රජුරුවන්ගේ ප්‍රධාන ශක්ති කරන්නේ. ඇයි පුතේ මේවා අපිට කලින් කිව්වේ නැත්තේ? ගොඩක් වියදම් යනවා තාත්තේ. ඒකයි මම නොකියුවේ. කීයක් විතර යනවද පුතේ? රුපියල් 5500ක් විතර. බුදු අප්පේ. එච්චර ගාන? කිරියලද නක් ගන්න සල්ලිනේ පුතේ. ඒකයි මම නොකියුවේ. රුපුනෝද සින්දු කිතු ගෝසරන්දු ජයදාද බඳු පෙමිකෙස්. සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද චැසි අදාරින්න අරන් ඇවිල්ලා තියෙන බයික් දෙක තමයි Platina 100 බයික් එකක් සහ CT 100 බයික් එකක්. ඔයාලා යූස් කරපු බයික් එකක් ගන්න හිතන් ඉන්නවා නම් චුට්ට ටැංකිය ගලවලා බලන්න. එතකොට අපිට චැසි ඇදයක් තියෙනවා නම් බලන්න පුළුවන්. මොකද සමහර අය බයික් එකක් ගන්නකොට ඒක ටී කොලම් එකෙන් ඇද ඇති කියලා හිතලා බයික් එක ගන්නවා. ගොඩක් වෙලාට චැසි ඇද සාමාන්‍ය කෙනෙකුටත් බලා ගන්න පුළුවන් ටැංකිය ගැලවුවොත් එහෙම. චුට්ටක් ඒක ගලවලා බලලා බයික් එක ඇදයිද කියලා බලලා ගන්න එක තමයි ගොඩක් හොඳ. නැත්නම් මේ වගේ අපහසුතාවට ලක් වෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නොතේරෙන අවස්ථාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp දුරකථනයට ඡායාරූප කිහිපයක් ලබා දීලා බයික් එකේ මොනවද අඩුපාඩු කියලා බලලා ඔයාලට බයික් එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මේ උපකාරයේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.